වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා දරුවන්ට. අද දවසේ මම කියලා දෙන්න යන්නේ බුද්ධ ධර්මයේ පාඩමක් ප්‍රාථමික ශ්‍රේණි සඳහා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳව. ඔන්න දරුවන්ට පේනවා පින්තූරයක් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරය සහ පහලින් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා සිටින ආකාරය. අපි බුදුහාමුදුරුවෝ පිළිබඳව යමක් කතා කරන්න ඕන පුතේ. ඕගොල්ලෝ පුංචි වුණාට යමක් දැනගන්නට උවමනයි. ඒක නිසා මම බුදුහාමුදුරුවෝ පිළිබඳව යමක් පැහැදිලි කරන්නට සූදානම් මේ වෙලාවේ. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පුතේ මිනිසුන්ට සත්තුන්ට මුළු ලෝකයටම යමක් කියලා දුන්නා. එකක් තමයි බුදු පියාණන් වහන්සේ සියලුම මිනිසුන්ට යහපත් විදිහට ජීවත් වෙන ආකාරය කියලා දුන්නා. පංචශීලය එහෙම ඔයගොල්ලෝ දන්නවනේ පංචශීල් පද පහේම මිනිසුන්ට ජීවත් වෙන්න හොඳ දේවල් තමයි මේ බුදු පියාණන් වහන්සේ කියලා දුන්නේ. පුංචි ඔයාලත් ඒවා පිළිපදින්න ඕනේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ අසරණයොන්ට පිළිට වුණා පුතේ. නැති බැරි අයට, ඊට පස්සේ ඔය දුප්පත් මායට, ඊළඟට සත්තුන්ට අපේ බුදු පියාණන් වහන්සේ පිළිට වුණ පිලාවල් අනන්තයි. ඒක නිසා අපි බලමු ටිකක් කවුද අසරණයෝ කියලා. සෝපාක, සුනීත නොය වගේ අයටත් අපේ බුදු පියාණන් වහන්සේ පිහිට වුණා. ඊළඟට සත්තුන්ට නාලාගිරි ඇත, භද්‍රවතිකා ඇතින්න ඔය වගේ සත්තුන්ට පිහිට වෙලා ඒ අයගේ ජීවිත ලස්සනට ගෙවන්න කියලා දුන්නා. ඊළඟට දරුණු අය නාලාගිරිය ඇතා එහෙම එව්වේ දෙව්දත් අන්න ඒගොල්ලන් වගේ අය දමනය කරලා ජීවිත යහපත් කළා. ඒ නිසා පුංචි ඔයාලට ඒ ටික ඇති තව ගොඩාක් දේවල් බුදුහාමුදුරුවෝ අපේ මිනිසුන් වෙනුවෙන් කරා. ඒකරලා පුතේ බුදු පියාණන් වහන්සේ එහෙම කාලයක් මිනිසුන්ට සත්තුන්ට උදව් කරලා දැන් බුදු පියාණන් වහන්සේ බොහොම වයසට පත් වුණා. දැන් පුතාලට පේනවනේ බුදු පියාණන් වහන්සේ ලස්සන යානක වැඩ ඉන්න ආකාරය. බොහොම වයසට පත් වෙලා ලෙඩ වෙලා බුදු පියාණන් වහන්සේ එනවා කොහෙටද පුතේ? කුසිනාරා නුවර උපවර්තන කියන සල් උයනට. ඒ ආවම පුතේ ඒ හිටපු රජවරු මේක දැනගෙන බුදු පියාණන් වහන්සේට සියලුම සැප පහසුකම් සකස් කරලා දුන්නා. බුදු පියාණන් වහන්සේට ඔය උපවර්තන සල් උයනේ ලස්සන සල්ගස් දෙකක් අතර යහනක් හදලා සැතපෙන්න සකස් කරලා දුන්නා. ඒ වෙලාවේ පුතේ ආවා දෙවියෝ, බ්‍රහ්මයෝ, රජවරු, ඇමතිවරු, රටේ හිටපු සියලුම දෙනා බුදු පියාණන් වහන්සේට ලෙඩ වෙලා කියලා දැනගත්තට පස්සේ යහන වටේ ඇවිල්ලා අඬන්න හැම පටන් ගත්තා. බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරා අනන්ත එපා, මගේ ශ්‍රී සද්ධර්මය රැකගෙන ඔයාලා ඔක්කොමලා හොඳින් යහපත් විදියට ජීවත් වෙන්න කියලා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අමතරව පුතේ ගොඩාක් බණ දේශනා කරා, පිරිත් දේශනා කරා මිනිසුන්ගේ සසර යහපත් කරගන්න. ඒ කළා පුතේ ඔන්න බුදු පියාණන් වහන්සේ යහනාවේ
පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑවා. එහෙනම් පුතාලට දැන් මතක තියෙන්න ඕන කුමාර කාලයේ සිදුහත් කුමාරයා හොඳින් ශිල්ප ඉගෙන ගත්තා. යසෝදරා දේවිය සමග විවාහ වෙලා ඊළඟට ගිහිගේ අත්තරලා ගියා අබිනිෂ්ක්‍රමණය කියලා කිව්වා. ඊට පස්සේ නීරංජනා නදිය ගැන කියනවා. ඊළඟට කාන්තකාශ්‍රයා චන්න ඇඹති. ඔන්න ඔය වගේ විශේෂ සිදුවීම්. ඊළඟට ජයශ්‍රී මහා බෝරුක මූලයේ බුදු බව ලැබුවා. ඔන්න ඔය වගේ සිදුවීම් සේරම මතකයේ තියාගන්න ඕනේ. ඊළඟට පිරිනිවන් පෑවෙත් පුතේ වෙසක් පෝය දවසක. එහෙනම් තෙමගුල කියලත් කියනවා ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම. එහෙනම් බුදුහාමුදුරන්ගේ මේ තෙමගුල සිදුුනේ වෙසක් පුර 15ක පෝය දවසක. එහෙනම් අපේ බුදු පියාණන් වහන්සේ පුතේ පිරිනිවන් පෑවේ ලෝකයට මිනිසාට යහපත් දේ කියලා දීලා. මේ පුතේ පෙළ පොතේ පාඩමේ සඳහන් වන මේ ගීය මම දැන් කියලා දෙන්නයි යන්නේ. එහෙනම් හොඳින් අහගන්නට ඕනේ. ඔන්න මම දැන් කියනවා. උපවත්තන සල්ලුයනේ කුසිනාරාවේ බුදු හිමියන් පිරිනිවුනේ වෙසක් පෝයදා. උපවත්තන සල්ලුයනේ කුසිනාරාවේ බුදු හිමියන් පිරිනිවුනේ වෙසක් පෝයදා. ඔන්න මම නැවතත් සරයක් පුතාලට කියලා දෙනවා. අපි ජීවත් වෙන කාලේ පුංචි කාලේ ඉඳලම වයසට ගිහින් අපි මැරෙන තුරාවකට අපේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගෙන බුදු පියාණන් වහන්සේට ගෞරවයෙන් පූජනීයත්වයෙන් වන්දනා කරලා සියලුම වැඩ පටන් ගන්න පුළුවන්. ඊළඟට ජීවිතේ හැමදාම උදේ හවස මල් දීලා බුදු පියාණන් වහන්සේ නැමදලා වැඩ කටයුතු ආරම්භ කරන්නත් අවසන් කරන්නත් කියලා මම ඉල්ලා සිටිමින් මගේ පුංචි දරුවන්ගෙන් මගේ පාඩම අවසන් කරන්නයි සූදානම්. එහෙනම් අද දවසේ පාඩම පිරිනිවන් පෑම කියන පාඩම මම මෙතනින් අවසන් කරනවා. මගේ දරුවන්ට තෙරුවන් සරණයි.